හෙලෝ ඉතින් අද අපි ගහන්න යන්නේ අලුත් ගේම් එකක්. පළවෙනි වොයිස් එක දාලා හදන වීඩියෝ එක. ඉතින් ලයික් පාරක් තමයි මේ හොඳ කියන්නේ ගේම් එකක් කියලා හිතනවා. මේක එකකුත් රිලීස් වෙලා තිබ්බා කාලෙකට විතර කලින්. එකක් අවුලක් නෑ. ඒකේ තිබ්බ ඒවාම තියෙනවා නම් හොඳයි. ඉතින් බැලුවම නම් ලොකු වරදක් නෑ. බලමු ප්ලේ කරලා. මල මගුලුත් වෙනවා යා සිරෙත්. ඔය කතා විතරද මම මේක. නයිස්. අම්මඩ. මේ ගන්න දෙන්නේ නැහැ. ඩොඩ. මේ මේරෙන්නේ මොකද? යකෝ මේකට බ්ලැක් මිතුකුන් ලේසි පළවෙනි ෆයිට් එක. හරි නේ මාන. නෑ බං ගේම් එක කියලා ඒක තමයි මම බැලුවේ යකෝ. මේම මේ මරන්න බෑ. බලමු. අනරු යනවා. මොගලොද්ද මේ උනේ? නගිරපා. මු අම්බෝ ගෑව නේද? අඩු මු සිංහල දන්නවද බං ඉතින්? අඩුයි පොඩ්ඩක් පොඩ්ඩක් මේ මොනම ගොඩක්ද බං මේ? අඩු මේක එකේ තිබ්බේ නෑ බං. හරි. මේක ප්ලේ කරන්න මොකක් හරි ඕනද බං? එහෙම මැරෙන්නේ නෑ කෝ අපි. එල. යලි ඉපදුනා යකෝ. හරි බං. අර බ්ලැක් මිතුකුන් කියන වගේ තමයි. මේක මැරෙන්නේ නෑ. මේක ඉන්නේ නැත්තේ මු මැරනවාද කියලාත් නහන්නේ. අර මේකෙත් තියෙනවානේ අර මනා වගේ එක. ඉස්සර දෝජෝ. හරි. ඉතින් අරු වෙන්න රිලාස් බොස්. ඉතින් ටිකි දෙනවා අවුල් බං උතේ. බලමු. අඩෝ ඌ මැරෙන්න ඕනේ බං හරිනේ. ඒ පාරට මැරෙන්න එපා. මේ අර කලින් ගේම් මේ වගේ හොරෙන් ගිහිල්ලා ගහන්න බැරිද දන්නේ නෑනේ. පුළුවන්. ඒක වාසි. උඩත් ආවු දැක්කා. හරි. බාට එන පොඩි ඩැමේජ් එන්නේ නෑ. කඩුව මාරු කරමු. කලින් කෙනා හෙල්ල තිබ්බදඩ මම ඩොක්ටර් ස්ට්‍රේන්ජ් ඩෝ එක තියෙනවා වාසි. මුඩ යන්න කොහොමද? හරි. කොහෙන් අරු පල්ල එතනින් එන්න පුළුවන් දේ මම මෙතනින් නැගන ගැවිලා තියෙන කෙනෙක් නෙවම්මා. මැරියා. ගෙම් ලොකු දෙයක් හම්බුන්නේ නැහැ ඉතින්. දඩ බොස් ෆයිට් තියනවා කියලා කිව්වා එකෙක් මට මේකේ. වටනවනේ ඉතින්. යමයව කිව්වා පටන් ගමු බොස් ෆයිට් එකක් තියනවා කියලා ඒක අරගෙන වෙන්නේ. එහෙන ගේම් එකක් යවුවා මේක. හැබැයි පාඩු නෑ බං MB පොඩි ගාන ගේම් එකනේ. උදිලි දෙනවද? ඒක උණයිසි වැඩි බං. කඩුව නැතුවම අර හෙල්ලම දුන්නා නම් හොඳයි බං. ඒක වනනකොට වනනවා ඉක්මනට. හරි අපි බලමු. ගේම් බොත් කෑ ගන්න. අඩුයි කලින් ගේම් එකේ යක්කු වගේ නේ බං ඉතින්. කලින් ගේම් එක ඉවර කරන්න බැරි වුණා එකක් තියෙනවා. මේක හොඳයි නම් ලයික් පාරක් දීලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ගහපල්ලා. අම්මට කලින් ගේම් එකට වඩා පොඩ්ඩක් තියෙන හැබැයි කාටුන් ගතිය වැඩි කන්ට්‍රෝල් වල එහෙම මේ බලපන්කෝ. මේ එක සුදු පාට කරලා තියන පාට ගතිය එතකොට මම දන්නේ මේ වීඩියෝ විනාඩි 20ක් විතර ඇයිද දන්නේ නැහැ බා. මඩ ඔය ඩොක්ටර් ස්ට්‍රේන්ජ් අගේ පන්නික සිනාඩෝ මම දැක දාලා තියෙන එකක් මම උගේ මේ වීඩියෝ එකේ link එක දාන්න description එකේ සුපිරි ගේම් ප්ලේ එකක් තියෙනවා උගෙත්. මම හිතන්නේ ඌ ඉවර කරේ නෑ. ඌ කවදායි. උගෙන් තමයි මම ගේම් එක දැනගත්තේ. ඒක බලලා තමයි දාන්න ගත්තේ. මම link එක දාලා තියන්නම් පා. ඔයාලන් මාතල්ලේ කොහෙද?
මේ කඩන්න ඒ තනිකර බ්ලැක් මිත් වූකුන්ගේ කොපියක් බා විරාට මගේ කොපියක් කියනවමත් නෙමේ ඒ මූකෝෙන්ද බං අම්මට මංකිව හෙල්ල හොඳයි බං හෙල්ල ආසි මොනමක ගත්ත මේ කඩුව ඇල්ල ගෝස්ට් ඔෆ් සුෂීම එක ඒක හරි මට කොපියක් කියන්නත් බැහැ ඉතින් බ්ලැක් මිත් වූකුන්ගෙන් පස්සේ ගොඩක් ඒවා ගේම්මා හින්දා කොපියක් කියන්න බෑ බලමු ඉතින් ඉස්සරහට මේ ගේම් ගොඩක් රිලීස් වෙයි නම් කී කොච්චර වෙලා තියෙනවද දන්නෙත් නෑ බා ආවා එල මොකද මේ දිලිසෙන්නේ යම් කිසි දෙයක් ඔය යම්පු මේ ගේම් එක අසාධාරණයි බා මේකේ දෙන්නේ නෑ මොකුත් තියෙන තැන් ගැන සොයන් යන්න ඕන අඩු රෙස්ට් කරමු අම්මට ලෙවල් අප් සෝරි ඔන්න යාළුවනේ පොඩි අකරතැබ්බයක් වුණා කනෙක්ෂන් ප්‍රොබ්ලම් ගණන් ගන්න එපා හරි ඉවර තව ගහනන්නට අම්මට කබර කොයා උඹ ලින්දට කිය නැද්ද මං ඉතින් ආපෝ මම කෑ ගහන කැත අපේ කඩුවට මොකක්ද උනේ අපේ කඩුව දිලිසෙන්න ගින්දරද ලේ අරූගේ මොකක් හරි පවර් එකක් තියෙනවා වෙලාවට ඌ මැරුවේ ඌ පය ගන්න හැදුවේ අපින් පයින් යනවා දැන් කියන්නේ පර්ෆෙක්ට් ආයිද අම්මට සිරි මැරියා මැරි ඉක්මනට මැරියා අඩ මොකක්ද ෆොටෝ කොපි දෙනවා යා මේ 18+ ෆිල්ම් එකක් අයියෝ මූණම්මා ආදයක් ගන්න මැරියන්කෝ ඉවර අඩු මේ සිනමැටික් රියලිස්ටික් නෙමෙයි පොඩක් කාටුන් වල ඌ මරුණ දොරක් කඩාගෙන හරි සතුටුයි මට වව් ඌ මොනවද කිව්වේ කියලා අහන්න බැරුණානේ අම්මඩ එහෙම ගත්තයකෝ මේ ඌ බොස් කෙනෙක් නේ ඒක තමයි වෙනම නගරයක් වගේ තැනක් වෙන වීඩියෝ එකකින් එක් ගේන්නම් ඉතින් ස්තුතියි ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න ඉතින් ලයික් එකක් තමයි වුණා